හායි යාළුවනේ කොහමද ඔයාලට මං හිතනවා ඔයගොල්ලෝ සැපෙන් සනීපෙන් ඇති කියලා. ඉතින් ඔන්න මං අද ඇවිල්ලා ඉන්නේ ලිංගිකත්වයට කොහොමද මත්ද්‍රව්‍ය භාවිතය බලපාන්නේ කියලා ඔයත් එක්ක කතා කරන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලොන්ගේ ලිංගිකත්වය පිළිබඳව තියෙන ප්‍රශ්න, කොස්මැටික්ස්, ඒ වගේම hair cosmetics, ඒ විතරක් නෙමෙයි health එක, ඒ වගේම mental health එක ගැනත් අපි කතා කරමු ඉස්සරහට. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ YouTube channel එක තමයි Miss Talkative. එන්න අපි කතා කරමු ඒ ගැන අද. ශ්‍රී ලංකාවේ අවධානමට ලක්විය යුතු තවත් සමාජ ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා එයින් උපදවන්නා වූ ලිංගික බෙලහීනතාවය හඳුනා ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය මනසට හා ශරීරයට සිදු කරන විනාශයන් අතර ලිංගික හැසිරීම්, හැඟීම් හා ක්‍රියාකාරීත්වය මත ඇති කරන බලපෑමද දැඩි ලෙස හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හෙරොයින්, කොකේන්, කැනබිස් හා ඇල්කොහොල් වැනි මත්ද්‍රව්‍ය හෘදයාබාධ, රුධිර ශ්‍රාවන්හි අවහිරතාවය, පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අඩුවීම වැනි තත්ත්ව ඇති කරයි. මෙවැනි වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රීන්ගේ යෝනි සංවේදනය අඩුවීම, ආකර්ෂණය නැවතීම සහ ලිංගික ක්‍රියාවලිය සිදු කිරීමේ අපහසුතාවයක් ඇතිවීම දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ලිංගික ගැටලු අතරට ආතතිය, අවපිළිසඳර විශ්වාසහිඟය හෝ ડિප්‍රෙෂන් වැනි මනෝභාවයන්ද එකතු වීමෙන් මිනිසුන් මත ඇති කරන සෙක්ස් ඩ්‍රයිව් එක නතර වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දිගු කාලින මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීරයේ ලිංගික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ හැකියාවක් තිබෙනවා. පිරිමි පුද්ගලයන් අතර වන ලිංගික අවුල්, ඒ වගේම කාන්තාවන් මත වන සෙක්ස් ඩ්‍රයිව් අඩුවීම, යෝනි වියලි බව, ඒ වගේම ලිංගිකව සතුටක් නොදැනීම වැනි තත්ත්ව මේ අතර පවතිනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා කාන්තාවන් මෙන්ම පුරුෂයන් අතර රිසි නැතිව, ඒ කියන්නේ කැමැත්තකින් තොරව මෙන්ම ආරක්ෂාවකින් තොරව ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමද දක්නට ලැබෙනවා. එය වැඩි කිරීමට හේතුවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හඳුනා ගන්නට පුළුවන්. මෙයින් සෙක්ස් ට්‍රාන්ස්ෆෝර්ම් ඩිසීසස් හෙවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, ඒ වගේම අනවශ්‍ය ගැප් ගැනීම මෙන්ම සමාජ විරෝධතාත් ඇතිවීමට හැකියාවක් පවතිනවා. මත්ද්‍රව්‍ය මිනිසාගේ ශරීරය, මනස සහ සමාජ සම්බන්ධතා විනාශ කරනවාක් මෙන්ම එමගින් ලිංගික ජීවිතයේද බොඳ වෙන ආකාරය තවත් අවදානමක්. එබැවින් ලිංගික සෞඛ්‍යය පවත්වාගෙන යාමට මත්ද්‍රව්‍ය වලින් වළකින්නා වූ සමාජයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් යහපත් ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම යහපත් සමාජයක් ගොඩනගා ගැනීමද අප කාගේත් වගකීමක්.